ඔබ දැන සිටියද ශ්‍රී ලංකාව තුළ දිනකට මාර්ග ගණතුරු 50ක් 60ක් අතර ප්‍රමාණයක් සිද්ධ වෙනවා කියලා. මාර්ගය කියන්නේ රියදුරෙක් විදියට දැනගන්න ඕන කරුණු vehicle modification සම්බන්ධ නීති හා රෙගුලාසි පිළිබඳව අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. මාර්ගික මෝටර වාහන දාහනය කිරීමේදී හෝ යතුරු පැදියක් පැදීමේදී එම තැනැත්තා විසින් ශ්‍රී ලංකාවේ වළංගු රියදුරු බලපත්‍රයක් දරන තැනැත්තෙකු තැනැත්තා රියදුරු බලපත්‍රය ලබා ගැනීමේදී සියලු මාර්ග නීති සම්බන්ධව ශ්‍රී ලංකා පොලිස් නීතිය අනුව සියලුම දැනුම ඇති තැනැත්තෙක්. එතකොට යම්කිසි වරදක් වුණාට පස්සේ ඒ සිදුවුණු වරද කුමක්ද කියලා රටවල් නිලධාරියා විසින් උඩ පහදා දීමේදී ඒ පිළිබඳව උට අවබෝධයක් තිබීම. ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද නිෂ්පාදකයා විසින් මොටර් කොමසාරිස් ජෙනරාල්වරයා විසින් ලියාපදිංචි කරන ලද මොටර් වාහන යම්කිසි ආකාරයකට මේ මොඩිෆිකේෂන් හෝ වෙනත් ආකාරයකින් වෙනස් කරන්නේ නම් මේ වර්ණය හෝ කිසිම වර්ණය හෝ වෙනත් අලුත් කැලි එකතු කරන්නේ නම් ඒ සම්පූර්ණයෙන් කළ යුත්තේ මොටර් කොමසාරිස් ජෙනරාල්වරයාගේ ලිඛිත අවසරයක් ලබා ගත යුතුයි. එලෙස නොකරන ලද මොටර් වාහන වලට එරෙහිව නීති ක්‍රියාමාර්ග